මම ඔයගොල්ලන්ට ට්‍රිගර් මූවමන්ට්ස් වර්ග කිහිපයක් ගැන පැහැදිලි කරලා දෙන්නම්. පළවෙනි ට්‍රිගර් මූවමන්ට් එක තමයි ජූනියර් ක්‍රිකටර්ස්ලට වැඩි ට්‍රිගර් මූවමන්ට් එකක් ගැන කතා කරන්නේ නැහැ. අපි අන්ඩර් 15 වලින් පස්සේ සාමාන්‍යයෙන් ක්‍රීඩකයන්ට අපි කියනවා ඔයගොල්ලෝ මිඩල් ස්ටම්ප් එකේ බැට් කරනකොට සමහර අය ට්‍රිගර් මූවමන්ට් එක ගන්නවා ඕෆ් සයිඩ් ඕෆ් ස්ටම්ප් එකට. එතකොට ඕෆ් ස්ටම්ප් එකට යද්දී ඔයගොල්ලෝ ගොඩක් දන්නේම නැතුව ඔයගොල්ලෝගේ ලෙග් ස්ටම්ප් එක ඕපන් වෙන්න පුළුවන්. ඊළඟ වැරද්ද තමයි ඔයගොල්ලෝ ට්‍රිගර් මූවමන්ට් එකක් ගත්තේ රිපීටබල් නැහැ. ඒ කියන්නේ එක එක විදියට ගන්නවා. ඉතින් ඒක කරන්න එපා. Hello cricketers, Cricket with Coach Berman YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඔන්න මම අදත් ක්‍රිකට් ගහන ඔයගොල්ලෝ වෙනුවෙන් වැදගත් ක්‍රිකට් කෝචින් වීඩියෝයක් අරගෙන ආවා. ඉතින් අද මම වීඩියෝ එකෙන් කියලා දෙන්නේ බැට්ස්මන් කෙනෙක්ගේ ට්‍රිගර් මූවමන්ට් එකක් ගන්නෙ කොහොමද කියලා. ඉතින් ට්‍රිගර් මූවමන්ට් එකක් ගන්නෙ කොහොමද? ට්‍රිගර් මූවමන්ට් එකේ ඔයගොල්ලෝ කරන වැරදි ට්‍රිගර් මූවමන්ට් එකක් හදාගන්නේ කොහොමද කියලා අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් එහෙනම් මේ වැදගත් වීඩියෝ එක බලන්න හැමෝම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපි යන් එහෙනම් වීඩියෝ එක බලන්න. ට්‍රිගර් මූවමන්ට් එකක් කියන්නේ ළමයි බෝලර්ස් කෙනෙක් බෝල් කරන්න කලින් අපි බැට්ස්මන් කෙනෙක් ගන්න පොඩි චලනයක්. ඒ කියන්නේ බොඩි එකේ මූවමන්ට් එකකට අපි කියනවා ට්‍රිගර් මූවමන්ට් එකක් කියලා. ඉතින් ට්‍රිගර් මූවමන්ට් එකක් බැට්ස්මන් කෙනෙක්ට අනිවාර්ය නැහැ. හැබැයි ට්‍රිගර් මූවමන්ට් එකක් ගන්නවා නම් ඕගොල්ලොට පුළුවන් බෝලර්ස්ගේ බෝල් කරන්න කලින් හොඳ බොඩි මූවමන්ට් එකක් ගන්න සහ ෂොට් එකට හොඳ බැලන්ස් එකක් ගන්න සහ ෂොට් එක සිලෙක්ට් කරගන්න හරි ලේසි. අපි ජූනියර් ක්‍රිකටර්ස්ලට වැඩි ට්‍රිගර් මූවමන්ට් එකක් ගැන කතා කරන්නේ නැහැ. අපි අන්ඩර් 15 වලින් පස්සේ සාමාන්‍යයෙන් ක්‍රීඩකයන්ට අපි කියනවා ට්‍රිගර් මූවමන්ට් එකක් සමහර අයට ආවේනික විදියට ට්‍රිගර් මූවමන්ට් එකක් ගන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ දැක්කේ එක එක ක්‍රිකටර්ස්ලා කරන ට්‍රිගර් මූවමන්ට්ස්. ඉතින් එක එක ක්‍රීඩකෙක්ට ආවේනික ට්‍රිගර් මූවමන්ට්ස් තියෙනවා. ඒ කියන්නේ මේකම කරන්න කියලා ට්‍රිගර් මූවමන්ට්ස් එකක් නැහැ. ඒක නිසා එක එක බැට්ස්මන්ලා හදාගත්ත ට්‍රිගර් මූවමන්ට්ස් තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට ට්‍රිගර් මූවමන්ට්ස් වර්ග කිහිපයක් ගැන පැහැදිලි කරලා දෙන්නම්. පළවෙනි ට්‍රිගර් මූවමන්ට් එක තමයි බෑක් ඇන්ඩ් ක්‍රොස්. ඒ කියන්නේ බෑක් ඇන්ඩ් ක්‍රොස් කියන්නේ අපි අපේ පිටිපස්සේ කකුල පිටිපස්සට හරහට ගිහිල්ලා වෙන මූවමන්ට් එකට අපි කියනවා බෑක් ඇන්ඩ් ක්‍රොස් ට්‍රිගර් මූවමන්ට් එකක් කියලා. ඉතින් ගොඩක් ප්ලේයර්ස්ලා ওই බෑක් ඇන්ඩ් ක්‍රොස් ට්‍රිගර් මූවමන්ට් එක කරනවා. ඉතින් ඕගොල්ලෝටත් කැමති නම් ඒ ට්‍රිගර් මූවමන්ට් එක කරන්න පුළුවන්. තව ට්‍රිගර් මූවමන්ට් එකක් තියෙනවා ෆෝවර්ඩ් ප්‍රෙස් ට්‍රිගර් මූවමන්ට් කියලා. ෆෝවර්ඩ් ප්‍රෙස් ට්‍රිගර් මූවමන්ට් කියන්නේ අපි ඉස්සරහ කකුල ඉස්සරහට ප්‍රෙස් කරන ගමන් කරන ට්‍රිගර් මූවමන්ට් එකක්. අපේ ඒකෙන් ඒගොල්ලෝ රිදම් එකක් ගන්න කරනවා ඉස්සරහ කකුල ප්‍රෙස් කරන ගමන්. ඊළඟට තව ට්‍රිගර් මූවමන්ට් එකක් තියෙනවා බැට් එක විතරක් හෝල් වෙන ට්‍රිගර් මූවමන්ට් එකක්. බැට් එක විතරයි ඒගොල්ලෝ ට්‍රිගර් මූවමන්ට් එකෙන් කරන්නේ. ඉතින් ඒ ට්‍රිගර් මූවමන්ට් එකත් සමහර අය කරනවා. තව එකක් තමයි පිටිපස්සට ගිහිල්ලා බෝල එනකොට ගහන ට්‍රිගර් මූවමන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඉස්සෙල් එක බෑක් ඇන්ඩ් ක්‍රොස් එක මේක බෑක් පිටිපස්සට ගිහිල්ලා බෝල එනකොට ගහන ට්‍රිගර් මූවමන්ට් එකක්. ඉතින් ඒ ට්‍රිගර් මූවමන්ට් එකත් ගොඩක් අය කරනවා. ඊළඟ එක බැට් ටැපින් ට්‍රිගර් මූවමන්ට් එක. ඒ කියන්නේ සමහර අය ඔයගොල්ලෝ දැකලා ඇති බැට් එක ටැප් කරන එක විතරයි කරන්නේ. ඉතින් ඒ වගේ ට්‍රිගර් මූවමන්ට්ස් උත් ගොඩක් අය කරලා ඉතින් ට්‍රිගර් මූවමන්ට්ස් පිතිකරුවන්ට ආවේනික විදියට තියෙන්නේ. ඒක අනිවාර්යෙන්ම නැහැ. ඔයගොල්ලෝ දන්නේ නැති සමහර පිතිකරුවෝ ඉන්නවා කිසිම ට්‍රිගර් මූවමන්ට් එකක් නැතුව බැට් කරන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒක ට්‍රිගර් මූවමන්ට් එක ඉතින් Tamanට කැමති නම් ගන්න පුළුවන්, Tamanට කැමති නම් නොගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒක අනිවාර්ය නැහැ. ඉතින් මම දැන් ඔබට ඊළඟට කියලා දෙන්නම් ට්‍රිගර් මූවමන්ට් එකේදී වැදගත් වෙන කාරණා කිහිපයක් ගැන.
ට්‍රිගර් මූව්මන්ට් එකේ වැදගත්ම කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි ට්‍රිගර් මූව්මන්ට් එක රිපීටබල් වෙන්න ඕනේ. ඒ වගේම කන්සිස්ටන්ස් වෙන්න ඕනේ. මොකද එක විදිහට ට්‍රිගර් මූව්මන්ට් ගත්තොත් ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ ට්‍රිගර් මූව්මන්ට් එකක් ගන්නවා නම් එකම ආකාරයෙන් ට්‍රිගර් මූව්මන්ට්ස් ගන්න පුරුදු වෙන්න. ඒක කන්සිස්ටන්ස්. අපි ඒක පුරුද්දක් විදිහට දිගටම කරගෙන යන්න ඕනේ. සමහර අය මම දැකලා තියෙනවා ට්‍රිගර් මූව්මන්ට්ස් ගන්නවා, එකක් බෑක් ඇන්ඩ් ක්‍රොස් ගන්නවා, එකක් ෆෝවර්ඩ් ප්‍රෙස් ගන්නවා, එකක් ට්‍රිගර් මූව්මන්ට් නැතුව බැට් කරනවා. එහෙම වෙන්න බෑ. ඕගොල්ලෝ ට්‍රිගර් මූව්මන්ට් එකක් ගන්නවා නම් ඒක රිපීටබල් වෙන්න ඕනේ. කරපු දේම එක දිගට කරන්න නැත්තම් ඕගොල්ලෝගේ ටයිමින් වලට සහ බැලන්ස් එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඊළඟ කාරණා තමයි ට්‍රිගර් මූව්මන්ට් එකේදී අපි too late වෙන්නත් බෑ, too early වෙන්නත් බෑ. මොකද ට්‍රිගර් මූව්මන්ට් එකක් අපි බෝලර්ස්ගේ ජම්ප් එකත් එක්කම අරගෙන තියා ගන්න ඕනේ. බෝලර්ස්ගේ රන් අප් එකේදී අපි ට්‍රිගර් මූව්මන්ට් එකක් ගන්නෙ නැහැ. ඊට පස්සේ බෝලර්ස් ජම්ප් කරලා බෝලර්ස්ගේ ෆ්‍රන්ට් ෆුට් එක ලෑන්ඩ් වුණාන් පස්සේ ට්‍රිගර් මූව්මන්ට් එකක් ගන්නෙත් නැහැ. මොකද එහෙම ගත්තොත් අපිට too early ගත්තොත් අපිට රිද්ම් එක අවුල් යන්න පුළුවන්. අපි too late ගත්තොත් අපිට බෝලේ ඇවිල්ලා ඉක්මනට අපි අවුට් වෙන්න පුළුවන්. ඒක නිසා අපි හරියට මේක අතරමැද too early ත් නැතුව too late ත් නැතුව හරියට ගන්න ඕනේ. ඒකත් වැදගත් කාරණාවක් ට්‍රිගර් මූව්මන්ට් එකක් ගද්දී. ඒ නිසා මතක තියාගන්න too early වෙන්නත් එපා, too late වෙන්න නැතුව හරියටම බෝලර්ස්ගේ ජම්ප් එකත් එක්කම ඔයගොල්ලෝ ට්‍රිගර් මූව්මන්ට් එක ගන්න පුරුදු වෙන්න. ඊළඟ කාරණාව තමයි ට්‍රිගර් මූව්මන්ට් එකක් ගද්දී හෙඩ් එකයි අයිසුයි ලෙවල් තියෙන්න ඕනේ. ඔළුව කෙලින් තියා ගන්න ඕනේ, ඇස් දෙක සමාන්තරව තියෙන්නේ. අපි ට්‍රිගර් මූව්මන්ට් එකේදී හැමතිස්සෙම බෝලර්ස්ගේ අත දිහා බලාගෙන බෝලර්ස් ජම්ප් කරද්දී අපි ට්‍රිගර් මූව්මන්ට් එක කරනකොට අපේ ඔළුව ස්ටඩි තියෙන්න ඕනේ, අයිස් ලෙවල් තියෙන්න ඕනේ. ඉතින් ඒකත් ගොඩක් වැදගත් කාරණයක් ට්‍රිගර් මූව්මන්ට් එක ගන්න. ට්‍රිගර් මූව්මන්ට් එකේ ඕගොල්ලෝ කරන වැරද්දක් තමයි ඕගොල්ලෝ මිඩල් ස්ටම්ප් එකේ බැට් කරනකොට සමහර අය ට්‍රිගර් මූව්මන්ට් එක ගන්නවා ඕෆ් සයිඩ් ඕෆ් ස්ටම්ප් එකට. එතකොට ඕෆ් ස්ටම්ප් එකට යද්දී ඕගොල්ලෝ ගොඩක් දන්නේම නැතුව ඕගොල්ලෝගේ ලෙග් ස්ටම්ප් එක ඕපන් වෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඕගොල්ලෝ ට්‍රිගර් මූව්මන්ට් එක ගද්දී ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ ඕගොල්ලෝගේ විකට් තුන තියෙන්නේ කොතනද කියලා. ලෙග් ස්ටම්ප් එක, මිඩල් ස්ටම්ප් එක, ඕෆ් ස්ටම්ප් එක හරියට ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් ඕගොල්ලෝ වෙන්නේ ඕගොල්ලෝ මිඩල් ස්ටම්ප් එකේ ගහද්දී ලෙග් ස්ටම්ප් ඕෆ් ස්ටම්ප් එකට මූව් වුණාම ඔගොල්ලෝගේ ලෙග් ස්ටම්ප් එක ඕපන් වෙලා ඔගොල්ලෝ බෝල්ඩ් යන්න පුළුවන්. නැත්තම් LBWs යන්න පුළුවන්. ඒක නිසා ඔගොල්ලෝ හැමතිස්සෙම ට්‍රිගර් මූව්මන්ට් එකේදී ඔගොල්ලෝගේ විකට් තුන හරියට ඔළුවේ තියාගෙන බැට් කරන්න. ට්‍රිගර් මූව්මන්ට් එකක් ගන්නවා නම්. ඒක තමයි ඔගොල්ලෝ කරන පළවෙනි වැරද්ද. ඊළඟ එක තමයි ඔගොල්ලෝ කරන වැරද්ද තමයි ඔගොල්ලෝ මිඩල් ස්ටම්ප් එකේ ඉඳන් ඕෆ් ස්ටම්ප් එකට මූව් වෙද්දී ඔගොල්ලෝගේ කකුල හරහට දාගන්නවා. ෆ්‍රන්ට් ෆුට් එක හරහට දාගන්න. එතකොට ඔගොල්ලෝ LBWs යන්න පුළුවන්. කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අය මම දැකලා තියෙනවා බෑක් ඇන්ඩ් ක්‍රොස් යද්දී බෑක් ෆුට් එක යනවා හරහට, හැබැයි ෆ්‍රන්ට් ෆුට් එක යනවා එක්ස්ට්‍රා කවර් වගේ පැත්තට. එතකොට ඕගොල්ලෝ නොදැනීම ගොඩක් දුරට LBWs වගේ දේවල් වලින් අවුට් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ වැරද්දත් කරන්න එපා ට්‍රිගර් මූව්මන්ට් එකක් ගද්දී. ඒකත් හොඳට මතක තියාගන්න. ඊළඟ වැරද්ද තමයි ඕගොල්ලෝ ට්‍රිගර් මූව්මන්ට් එකේදී කරන too early ට්‍රිගර් මූව්මන්ට් එක ගන්නවා. නැත්තම් too late ට්‍රිගර් මූව්මන්ට් එකක් ගන්නවා. ඉතින් ওই දෙකම කරන්න එපා. මොකද too early ගත්තත් too late ගත්තත් ඕගොල්ලෝ ඉක්මනට අවුට් වෙන්න පුළුවන්. නැත්තම් ඔයගොල්ලෝගේ රිද්ම් එක අඩු වෙන්න පුළුවන්. ඒක නිසා ඒ වැරද්ද කරන්නත් එපා ට්‍රිගර් මූව්මන්ට් එකක් ගද්දී. ඊළඟ තමයි ට්‍රිගර් මූව්මන්ට් එකක් ගද්දී ඔයගොල්ලෝගේ ඔළුව වැටෙනවා ඕෆ් එකට. ඉතින් සමහර අය මම දැකලා තියෙනවා ඔළුව කෙලින් නැහැ. ගොඩක් අය ඕෆ් එකට වැටෙනවා, බෝල් එක පේන්නේ නැහැ. ඉතින් ඒ වැරද්ද කරන්න එපා. ඔයගොල්ලෝ ට්‍රිගර් මූව්මන්ට් එකක් ගන්නවා නම් ඔළුවයි ඇස් දෙකයි හරියට කෙලින් තියාගන්න. මොකද ඔළුවයි ඇස් දෙකයි කෙලින් නැත්නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම වැටෙන්න පුළුවන්. ඉතින් ඒ වැරද්දත් මම දැකලා තියෙනවා ගොඩක් ක්‍රිකටර්ස්ලා කරනවා. ඊළඟ වැරද්ද තමයි ඕගොල්ලෝ ට්‍රිගර් මූව්මන්ට් එකක් ගත්තේ රිපීටබල් නැහැ. ඒ කියන්නේ එක විදියට ගන්නවා. ඉතින් ඒක කරන්න එපා. ට්‍රිගර් මූව්මන්ට් එකක් ගද්දී එකම විදියට ට්‍රිගර් මූව්මන්ට් එක ගන්න. අර මම කලින් කිව්වා වගේ කොයිලාක්වත් ට්‍රිගර් මූව්මන්ට් එක වෙනස් කරන්න යන්න එපා. ඒක හැමතිස්සෙම එකම විදියට ගන්න පුරුදු වෙන. ගොඩාක් ක්‍රිකටර්ස්ලා මම දැකලා තියෙනවා එක විදියට ට්‍රිගර් මූව්මන්ට්ස් බෝලෙන් බෝලට ගන්නවා. ඒක කරන්න එපා. ඉතින් එකම ආකාරයෙන් ට්‍රිගර් මූව්මන්ට්ස් ගන්න. ඉතින් මම දැන් ඔයගොල්ලෝ පෙන්නන්නම් ට්‍රිගර් මූව්මන්ට් එක පුරුදු වෙන විදිය කරලා පෙන්නන්නම් බෑක් ඇන්ඩ් ක්‍රොස් ට්‍රිගර් මූව්මන්ට් එක.
ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ විදිහට කෝන්ස් දෙකක් තියලා ඔයගොල්ලෝ පුළුවන් back and cross trigger movement එක practice කරන්න. ඔයගොල්ලෝ පුළුවන් කෝන්ස් දෙක touch කරන විදිහට back and cross trigger movement එක practice කරන්න. නැත්නම් ඔයගොල්ලෝ පුළුවන් shadow batting කරන්න. කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා trigger movement එක දවසට පැය භාගයක් විතර අරගෙන ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. එතකොට ඒක රිපීටබල් එක දිගට කන්සිස්ටන්ට් පුරුදු වෙනවා. ඒ වගේ කණ්ණාඩියක් ළඟට ගිහිල්ලත් ඕගොල්ලෝට ඒක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඩ්‍රිල් එකක් විදියට. නැත්තම් ඕගොල්ලෝට ඩ්‍රිල් එකක් විදියට කරන්න පුළුවන්. ඔයාගේ යාළුවෙක් අරගෙන එයාට ෂැඩෝ බෝල් කරන්න කියලා ඕගොල්ලෝගේ ට්‍රිගර් මූව්මන්ට් එක හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ බෝල් කරන්න ඕනේ නැහැ. එයාට ෂැඩෝ කරන්න කියලා ඕගොල්ලෝට පුළුවන් ට්‍රිගර් මූව්මන්ට් එක හදාගන්න. ඒකට තව ඩ්‍රිල් එකක් කරන්න පුළුවන්. ෆෝවර්ඩ් ප්‍රෙස් ඩ්‍රිල් එක කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මම පෙන්නන්නම් ෆෝවර්ඩ් ප්‍රෙස් ඩ්‍රිල් එක කරන විදිය. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් ඒ වගේ කෝන් එකක් ඉස්සරහා තියලා ඔයගොල්ලෝ කෝන් එක ටච් කරන විදියට ප්‍රැක්ටිස් කරන්න. ඔකට ෆෝවර්ඩ් එකට ප්‍රෙස් කරන ට්‍රිගර් මූව්මන්ට් එක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඉතින් ඔය විදියටත් ඔයගොල්ලෝ පුළුවන් ට්‍රිගර් මූව්මන්ට් එක ප්‍රැක්ටිස් කරන්න. ඉතින් ඔය විදියට ඩ්‍රිල්ස් ගොඩක් තියෙනවා තව. ඉතින් ඔයගොල්ලෝටත් ඔය වගේ මගේ ඩ්‍රිල්ස් ටික බලලා ඔයගොල්ලෝ ට්‍රිගර් මූව්මන්ට් එක හදා ගන්න පුළුවන්. ඉතින් ගිය සතියේ මම ඔයගොල්ලෝගෙන් ප්‍රශ්නයක් ඇහුවා කවදද ජාත්‍යන්තර පළවෙනි එක්දින තරඟය පැවැත්වුවේ කියලා. 1971 එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තමයි පළවෙනි ජාත්‍යන්තර එක්දින තරඟය පැවැත්වුවේ. ඉතින් ගොඩක් අය ඒකට මට මේ රිප්ලයි කරලා තිබ්බා. ගොඩක් ස්තුතියි හැමෝටම. ඉතින් මම අද ඔයගොල්ලෝගෙන් අහන ප්‍රශ්නේ තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ පියා ලෙස හඳුන්වන්නේ කවුද? ක්‍රිකට් ක්‍රීඩාවේ පියා ලෙස හඳුන්වන්නේ කවුද කියලා තමයි අද මම ඔයගොල්ලෝගෙන් අහන ප්‍රශ්නේ. ඉතින් ඔයගොල්ලෝට පුළුවන් අද ප්‍රශ්නෙට කමෙන්ට් එකක් දාන්න මගේ වීඩියෝ එක යටින්. ඉතින් හැමෝටම කියනවා මගේ වීඩියෝස් බලන්න. මේ තියෙන බටන් එකෙන් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. මොන හරි දෙයක් දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඉතින් එහෙනම් ලබන සතියේ ගොඩක් වැදගත් ක්‍රිකට් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.